වැඩ කරන්න පුළුවන් තරම්. වැඩ කරන කාලේ වැඩ කරන්න. මොනවා කරන්නත් මොනවටත් වඩා වටින්නේ තමන්ගේ ඩිසිප්ලින් එක. ඩිසිප්ලින් එක කියන්නේ පිළිවෙලකට ඉන්න එක. අර සිරිමත් වගේ ඉන්න එක නෙමෙයි. ඩිසිප්ලින් එක කියන්නේ. ඔයා දාගන්න වැඩ ටික ඔයා කරන එක. වැඩ ටිකක් පිළිවෙලකට දාගත්තා ඒ ටික කරා. ඊට පස්සේ මානසික ශක්තිය හදාගන්න එක. එක එක කියන දේවල් අහන්න නැතුව, එක එකගේ විස ගන්නෙ නැතුව, වටේ පිටේ ඉන්න මිනිසුන්ගේ දේවල් ඔයාලට අදාළ කරගන්න නැතුව කරගෙන යන එක. මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක හදාගන්න එක. ඩිසිප්ලින් හදාගන්න, මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක හදාගන්න. මොකද මම මේක කියන්නේ මේ මෙච්චර දඟලලා අන්තිමට මොකක් හරි කරලා ඔය ඉන්න ඕනේ නැහැ ඒකයි. මීට වඩා ලොකු දෙයක් මේකේ කරන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න. කලින්ම මොකද්ද කරන්න කියන එක ගැන පොඩි අවබෝධයක් ගන්න Tamanට තියෙනවනේ හැම එකකටම මොකක් හරි ආසාවක් තියෙනවනේ. ඉතින් මොන හරි ඒ කියන ටාගට් එකට යන්න. කරන්න පුළුවන් මේක. මුලින් ඉඳන් බලද්දි යට ඉඳන් බලද්දි හිතන්නේ මාර ලොකු කන්දක් තියෙන්නේ කියලා. කන්ද නැගලා පස්සේ තමයි තේරෙන්නේ මේ ඇති කන්දක් නැහැ කියලා මෙතන. හරිද? තියෙන වෙලාව කල්පනාකරණය කරන්න පුළුවන්. දැන් මේ ඊතුරු දවස් ටිකේ කවදාවත් ආයි හැරිලා බැලුවාම කවදාවත් දුක හිතෙන්නේ නැති විදිහට වැඩ කරන්න. අපරාධේ මට තව පැයක් මේක කරන්න නැතුව වඩම් කරන්න තිබුණා නේ කියලා තව අවුරුදු 10කින් හිතෙන්නේ නැති විදිහට වැඩ කරන්න. එච්චරයි. අන්තිම දේවල් ටික දැන් ඔය අපි දැක්ක ගොඩක්